ජනාපතිතුමනි ඉක්මනට මාව කැඳවන්න. මම ඔබේ කාර්යාලයට මට එන්න බෑ. මම ඇරමි ටික ගත්තුම් පාරක් ආවා. පළවෙනිද මම ආවා. එලත් මා දැන් සම්මත කාර්යාලයට මම බෝඩ් එකක් දියම බෝඩ් ලියන්නත් වෙලාවක් තිබුණේ නෑ. ඊට පස්සේ මම 19 වෙනිදා දෙනර්පේ ලේකම් කාර්යාලයට ගාවට මම ඔප්පල ඉන්නේ. මහා මිනිස්සුන් ඔයාගේ වැඩ කරන සේවකෙ මහා තිරිසන්නු. ඔය තාම මේක දැනුම් දීලා නෑ. මට තේරෙනවා. 19 වෙනිදා මම බෝඩ් එකක් උදිලා කියලා ගියා. හා අම්මේ යන්න මයිකෝ දාපත් දැන්දුලා වර මාධ්‍යයක් එවන්නක මට විහිළුවට ලක්කලා මාව ජනපතිතුමනි. ඊට පස්සේ නැත්තම් සිපාවා. කිසිම කෙනෙක් ඒ ඉතින් මහත් එක්ක බෝඩ් එක තමයි යන්න අපි ටග්ගක් දැනුම් දීලා අපි රත්නපත්තුක නවත්තලා අපි පිරිතේ රට ආරම්භ අම්මා යන්න අම්මා ගිහිල්ලා 31 වෙනිදා උදේට එන්න කියලා මාව රටම ඉන්න මැටේ මට ඉටගෙන ඉන්න බෑ ජනපතිතුමනි. මං ගොඩාක් අසරණ මට බෙහෙතක් විතර මං අසරණ ඔත්පොල ඉන්නේ. වාගේ සේවකේ මොනවද ඔය කරන්නේ? ඇයිවට මේවා දැනුම් දෙන්නේ නැත්තේ? ඇයි මාව ගෙන්නන්නේ නැත්තේ? ඔතන ඉන්නේ මිනිමරුවෝ ඔක්කොම වගේ කියන්න ඕනේ මේ ආපදාවට. ජනපතිතුමා විතර නෙමෙයි මේ මාධ්‍යවේදී රාශියක් ඉන්නවා. මාධ්‍යවේදී රාශියක net එකෙන් බැලුම් වල වැඩසටහනට මම 2024 දෙසැම්බර් 26 වෙනිදා මම ඇරමිටිය කරගෙන ගිහින් කිව්වා ගෑණියෙකුයි පිරිමියෙකුයි පල්ලයට මට උඩ නැගන්න බෑ. එළ මොකද මං කිව්වා 2025 ඉවර වෙන්න කලින් මහා විනාශයක් වෙන්න යන ඉක්මනට මාව කැඳව වරෙන් මගේ ගෙදරට එක ආවේ නෑ මාත්‍ය. ඔවුන් ඔක්කොම වග කියන්න ඕනේ. උන් දැන් බබාලා වගේ කියලා කෑම බෙදනවා. ඒගොල්ලෝ හරි කියම් විතයි. හරි දුකයි. ඒගොල්ලෝ පංචස්කන්ධ මාළියා කරන හැබැයි මාධ්‍යවේදීනේ උඹලා දුවන්න බලාගෙන ඉඳපන්. මම රටේ ගෙනි තියන්න නැත්තම් මම ඒ වෙලාවේ මම වීඩියෝ කතා කරලා මම අවුස්සනවා. උඹලා ගුටි කණ්ඩයි අර අහිංසක මිනිස්සු බඩගින්න ඉඳයි ඒ ඉඳ මම පොඩ්ඩක් ඉවසුවා. දැන් මාසෙකුත් ඉවරයි. අන්තිමට මට ෆෝන් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. ෆෝන් එකක් දුන්නා මම උඹලා කතා කරන මීට කලින් මම අද කතා 29 වෙනිදා අද කතා කරන හෙටයි අද දෙකේම මුළු ලංකාවේම පිරිත් මණ්ඩප ගහන්න ඕනේ. එක එක ගම් වල සංවිධානය කරන්න ඕනේ. හරියටම එකට 12ට නෙමේ 12 ඇවිල්ලා අර තිවිච්ච අවුරුදු තව පැයක් තියෙනවා. හරියට එකට පිරිත් මුස්ලිම් ආගමේ එයදීම ක්‍රිස්තියානි ආගමේ යාත්නාව හින්දු ආගමේ ඒකට ආගම් හතරෙම ජනතාව අත උස්සලා උඩට දෙවියන්ගේ සමා වෙලා අපි දෙවියන්ට ආයතන කරමු. අපේ 2026 වෙනිදා විනාශේ අපිට සමා වෙන්න අපි මේක කරන්න එපා. අපි දැන් ගොඩක් බැට කපු මිනිස්සු ගානක් කරන කනින් වමින් අම්මේ මිනිස්සු ඉන්න මම මේ බලාගෙන ඉන්නේ කිසිම දුකක් නැහැ. කනවා බොනවා උපන්දින ගන්නවා ළමයි එක නටනවා ජොලිය ඉන්න මහත් තිරසනු කිසිම සහෝදර හදවතක් නැති මිනිස්සු ඉන්නේ අපේ රටේ. කාලා බීලා හඳ ජොලිය ඉන්න උන්ට ගානක්වත් ඇයි ආධාර හම්බෙනවනේ. ආධාර හම්බෙන ආධාර කණ්ඩ මම ඇවිල්ලා මානසික ලෙඩෙක් නෙමේ මේ ඇල මේ රටේ මම යමක් කරන්න ආපු දුප්පත් අහිංසක අම්මයි කුසේට උපදිතු දෙව්දුවක්. මං එනවා ජනපතිතුමනි වහාම මාව කැඳවන්න ටක් ගාලා මාව කැඳවන්න මේ අවුරුදු ලබන්න ඔබ වහන්සේ තන කරන්න හැමෝටම ඔබ තමයි රටේ දෙසි බලධාරියා. ඔබ අන කරන්න මම අන කරනවා. හරියටම රෑ එකට පිරිත් කියන රෑ 2 වෙනකම් ඊට පස්සේ හෙළුවට කියන්න ඕනේ අපි අර අවුරුද්ද ලබන්නේ එකටයි. අපි 12 ඉඳලා යන 12 කියන අර කාලකන්ණි ගිය අවුරුද්දේ පැයක් තියෙනවා තව. හරියට එකට පිරිත් කියන්න ඕනේ කිසිම රකින්න කරලා ළමයෙකුට ලීලා කුරා නිස්සද්දතාවයක්. නිස්සද්දතාවයකින් අපේ ගෙවල් වලට වෙලා අපි ඒ වලට 2 වෙනකම් අපි පිරිත් අහන්න යන අන්තාගම් වල තියදින් එකට එක පාටම මහා හඬකින් එන්න ඕනේ. දේවකෝපේ නවත්තන්න. මේක දේවකෝපයක් පුතේ. මේක දේවකෝපයක්. දෙවියන් ආසේ කෝප වෙන්නේ නැතේ. එයාගේ දියනේ මේ රටේ ඇවිල්ලා කතා කරන එයාව ඔත්පොල දාලා ඉන්ජෙක්ෂන් එතන රජයකින් මට ඉන්ජෙක්ෂන් 3ක් ගැව්වා. බලන්න මගේ කටුක විතරයි. බෙහෙත් බොන මට බෙහෙත් අල්ලන්නේ නැහැ. හැබැයි 2026 පෙබරවාරි 18 වෙනිදා මගේ උපන්දිනේ 18න් ඉස්සෙල්ලා මැරුණොත් මම මේ භූමිකම්ප වෙනවා. හැබැයි මම ජීවිතෙන් අත වෙනකම් මම භූමිකම්ප වෙන්න දෙන්නේ නැහැ මට පුළුවන් තාත්තා දුවකින් දෙයන්නේද මං කිව්වොත් එපා තාත්තේ කිව්වා. මං කිව්වා මේ පරනේ බිල්ඩින් එකට කොළුවේ පෙරලෙන්න ගියේ ඒක වෙන පැත්තකින් ගියා. මම අන්තිම වතාවට කියන්නේ
වහාමයි ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළා. දැන් ඇති අපි හොඳටම බට කෑවා. හොඳටම බට කෑවැටි. මාධ්‍යවේදීනේ තොපිලා රට ගිනි තිය තොපිලා මහා පරිමාණ සම්මාන ගන්න. ටූ විතර. තොපිලා සම්මාන මෙච්චර මිනිස්සු මැරෙනවා. මම ඇවිල්ලා කියන ගණන් ගන්න. ගණන් ගන්න. තොපි මිනිස්සු දෙයක්ෝ. තොපිලා ඉතර ආයතනයකට ගියා මම. ගියාම දැන් නායකයා නෙමෙයි. ඒ වෙලේ ආයේ නායකයා නෙමෙයි. මම දන්නවා නායකයා මම හොඳට අඳුරනවා. නායකයාගේ වෙස්වලාගෙන කෙනෙක් ඇවිල්ලා කියන මම ඉතින් කතා කළා අන්තිමට කියන අම්මේ ඔයාගේ ඕක අපිට රට ගෙනියන්න බෑ. ගෙනිච්චොත් අපේ ආයතනේ වහන්න වෙනවා කිව්ව මාත්‍යෝ. ඒක මාධ්‍ය ආයතනේ මම නම කියන්නේ. කිව්වොත් හෙට උදේ එළියට මාධ්‍ය ආයතනේ කුඩු වෙලා තියෙයි. නම කියන්නේ. මේ ඔය කෑම බෙදන ඔය වල්වලි ටික ඔය පාඩඩෝ ටික ඔක්කොම දන්නවා මේක වෙනවා කියලා. මගෙන් යවුවා මම ඒ කියාත්ම කරේ ඕන්න දැන් කෑම බෙදන්න මාධ්‍යවේදී රට ගිනි තියෙන මාධ්‍යවේදී තොපිලට යකෝ මොකද යකෝ තොපිලට වෙලා තියෙන්නේ. හැබැයි මම ටික වසයි. මම ටික හයියෙන් කතා කරන මම රට මට හදන්න ඕනේ. මගේ රට මට හදන්න. ඉක්මනට වරෙලා. ඔන්න සිරිදුව ඇවිල්ලා ඉන්නවා. සිරිදුව කැන්දා ජය දදනංවා. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑද මෙන්න සිරිදුව ඉන්නේ. මට්ටක්කුලියේ ගැමුණුපුර ප්‍රදේශයේ ඉන්නවා. පුංචි අපාය. මට්ටක්කුලිය කියන්නේ මම නම දාලා පුංචි අපාය. පුංචි අපාය ඉක්මනට වරෙලා. දෙසැම්බර් 31 ලැහැත්තිලා අපි අලුත් අවුරුද්දකට අලුත් විදියට යන්න රතින්න පත්තුකල ගින්දර රට ආරම්භ කරන්න එපා. රතින්න එපා. මයිත් එකතු වෙලා මත් 31 වෙනිදා මං එනවා 10 11ට මං එනවා ජනපති ලේකම් කාර්යාලයට. වරෙල්ලට මං කතා කරනවා උඹලට වරෙල්ලා. තියෙන සාකි තියෙන ලිපි තියෙන ඔක්කොම අරගෙන මං එනවා එතනට. ඔය එන්නේ මම 25 වෙනි වතාව. අන්තිම වතාව. මම මැරෙනවා මේ භූමිකම්පාව වෙනවා. මම මැරෙනකම් මං ඉන්න දෙන්න මට ඒක නවත්තන්න පුළුවන්. ලෝක විනාශේ නවත්තන්න ඇවිල්ලා ඉන්න අම්මා කෙනෙක් දුප්පත් පැත්තට උප්පට උන් එකෙක් මේ ගමේ වුණත් මාව ගණන් ගත්තා. ගමේ උණු සිනා වෙනවා. ඒ මං ලෝක විනාශේ නවත්තන්න කියන පුළුවන්. අපිට මේ ලෝකේ ධර්මය දාන ඕන දෙයක් කරන්න ලෝකේ අනිත් පැත්ත පෙරලන්න පුළුවන් ධර්මය දානවා. ධර්මිකයට පමණ කරන්න පුළුවන්. මම ධර්මිකයි. මම පන්සල් යන්නේ, පල්ලි යන්නේ, කෝවිල් යන්නේ, මුස්ලිම් පල්ලි රින්ගන්නේ. මම ඒව කරලා ගෙදර මම ධර්මය හදාගන්නේ. ඒක තමයි අපේ වෙන්න ඕනේ. අපේ දරුවනේ බලන්න මේ අර අපේ හාමුදුර කෙනෙක් අද බණ කියන බලන්න සෙනග. ඇයි? ඒ සෙනග ඉච්චර පොරකන්නේ මනුස්සයන්ට ධර්ම තිපාසය. ඒ හාමුදුරගේ ධර්ම ඉල්ලලා වතුර ඉල්ලනවා වගේ. අනේ අපේ හාමුදුර කවියෙන් බණ කියන්නේ, ඇදලා බණ කියන්නේ, සින්දුවෙන් බණ කියන්නේ, තාලෙට බණ කියන හරියට කෙලින් කතා කරන අපේ හාමුදුර වහන්සේ වාරසා කරපල්ලා. පොඩි හාමුදුර කෙනෙක්. ඔන්න ඇවිල්ලා තියෙන ගැලවීම මිනිසුන්ට ධර්මතිපාසය. අපි ධර්මතිපාසය සංසිඳවමු. තනිකර අපි පව් දෙන්නේ. පව් තනිකර මිනිස්සු අපි දෙන්නේ පව්.